නෑ මල්ලි මුන්ට එහෙම කරන්න දෙන්න බෑනේ. අත්තරපන් කිව්වම. වැසි බර දවසක් අඳුරු රාත්‍රියක් බස් රථයක් පැමිණෙමින් සිටිනවා කැලෑවක් පසුවර. මේ කතාවේ අවසානයට වෙනදී ඕගොල්ලන්ට හිතා ගන්න. දැන් හරිනේ ඉතින් වීඩියෝ එක පටන් ගන්න යන හදන්නේ. ලයික් එකක් දාලා බලමුනේ. සුපිරි වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ලයික් එකක් දාමුනේ. කො ලයික් එකක් දාලා නැහැ. ලයික් එකක් දාන්න යන්නේ. සුපිරිනේ පිට්නේ. හරි එන වීඩියෝ එක පටන් ගමුකෝ. රත්නදීප් මල්ලි කෝ අප්පා සීයා තාම නෑනේ අප්පා මෙයා මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? පාරේ යහ පැත්තට යනවා කියලා කිව්වා මේ විටක් කාලා එන්න කියලා. අනේ මේ විටවල් කන්නේ ඉතින් පාරේ යහ පැත්තට යන්න ඕනේ. මෙතන ඉඳන් මුණත් කන්න පුළුවන් නේ. මොනා කරනවද මන්ද අප්පා? අයියනේ ඔච්චර බය වෙලා වගේ ඉන්නේ. එයාට මුකුත් වෙන්නේ නැහැ. එයා ඉතින් විටක් හරි වෙන මොකක් හරි කරගෙන ඉන්නේ. අනිත් එක මේ එහෙම 100 නරක වැඩ කරන මිනිස්සෙක් නෙමෙයිනේ. මේ දැන් ගෙදරින් කිව්වේ මේ 119 බස් එකේ එන්න කියලා නේද? ඔව් 119 තමයි කිව්වේ. එන පළවෙනි බස් එකේම නැගලා යන්නේ. මන් දන්න තරමින් නම් මල්ලි කොහොමද ඉතින් එක බස් එකයි තමයි මේ වෙලාවට යන්නේ. මේ අමතකුණා මට අහන්න. මේ ඔක්කොම දොරවල් ජනෙල් වැහුවා නේද? මං අර පිටිපස්ස පැත්ත වැළුවා. ඔයා ඉස්සර පැත්ත ඔක්කොම ටික වැහුවානේ. ඔව් මං ඒ ටික හොඳට බලලා ආවේ. මොකද ඉතින් මේ දවස් ටිකේ හොරුත් මේ පැත්තේ වැඩිනේ හොඳටම. මේ දුවේ තාම බස් එක ආවේ නැද්ද? බස් එක නෙමෙයි. ඇයි සීයා මේ අර පාරෙන් එහා පැත්තට ගියේ? මෙතන ඉඳන් කරන දෙයක් කරගන්න තිබ්බනේ. මම මොකක් කරත් උඹලට කරදරයක් වෙන්නේ නැති වෙන්න තමයි කරන්නේ. මේ කානම් හොඳට බීලාද කොහෙද ඇවිල්ලා ඉන්නේ? මොකද්ද තෝ කරන්න යන්නේ? හොඳ වෙලාවටත් මෙතන හිටියේ. නැත්තම් මොනා කරලා නවතිද්ද දන්නේ නැහැ. පලයන් යන්න මෙතනින්. අපි කට්ටිය මොකද්ද යවෝ කියන්නේ? මේ අංකල් කෑවනම් බිව්වනම් පාඩුවේ යනවද යන්න? වැරද්ද කළා මෙතන කෑ ගහන්නේ. යකෝ කෙල්ලෙක්ට පාඩුවේ ඉන්න නෑනේ. මෙච්චර මේ ගෙදර කට්ටිය ඉස්සරහාම මෙහෙම කැත වැඩ කරන්න එන්නේ. වයසට කතා කරන්න දන්නේ තේකා. පලයන් යන්න. මේ කතාව දැන් ඇති. මෙතනින් යනවද යන්න? නැත්තම් පොලිසියට කෝල් කරනවා. මම දැනට මෙතනින් යන්න. හැබැයි තොපිල පාරක දිහරි අහුවුණොත් කඩනවා තොපිලගේ අඬු ටික. ඇයි මේ වාට ඕන විදිහට අඬු කඩන්න ඔයා අපේ කවුද? මෙතනින් යන්නකො යන්න. ඒක නෙමෙයි සීයේ. ඇත්තටම ඌ මොකක් හරි අපිට කරයි දන්නේ. දුවේ ඕක ඉතර බය වෙන්න දෙයක් නෑ. මොකද ඉතින් ඕව සාමාන්‍ය දේවල්. ඔය වගේ ඉතින් කියන අයියලා කවදාවත් ආයෙත් හම්බෙන්න ඇවිල්ලත් නෑ. මං කොච්චර දැකලා තියෙනවද ඔය වගේ බය වෙන්න දෙයක් නෑ. අම්බෝ ප්‍රශ්න ඔක්කොම දැනට නම් ඉවරයි. අන්න බස්ස කියනවා මේ පැත්තට. එහෙමනම් මල්ලි ටක් ගාලා බෑග් ටික ගමු. බස් රථයේ පැමිණි වහාම ඔවුන් දෙන්නා බස් රථයට කොට විය. රත්නදීප් පුතේ අද ගොඩක් සෙනග ඉන්නවද බස් එකේ? නෑ අම්මේ අද නම් ගොඩක් සෙනග අඩුයි. අපි 3 දෙනා විතරයි බස් එකටම ඉන්නේ. මටත් පුදුමයි. සාමාන්‍ය වෙනදට ඉන්නව නේද මීට වඩා? මේක නම් පොඩ්ඩක් අමුතුයි රත්නදීප. සාමාන්‍යයෙන් ඔයට රසෙනග ඉන්නවා. අද මොකද දන්නේ අඩු. ඒක නෙමෙයි. දැන් කෝ 100යි අක්කයි. ඒ දෙන්නටම හොඳටම නිින්ද ගිහිල්ලා. ඔයත් නිදාගන්න පුතේ. තව පැය 2-3ක් යයිනේ කොහොමත් ගමන ඉවර වෙන්න. ඕන්නේ නැහැ. ඉතින් මම නැගිටලා යනවා. මට එච්චර ලොකු නිදිමතක් නෑ. එහෙනම් පුතේ මං තියන්න. ඕගොල්ලෝ මේ රණපුර බස් ස්ටෑන්ඩ් එකට ආවට පස්සේ මට කෝල් එකක් දෙන්නකෝ. හරි අම්මේ මං එතනට ආවරසේ කෝල් එකක් දෙන්නම්. මොකක්ද යකෝ ඒ ඩ්‍රයිවර් කරපු වැඩි? වාහනේ නවත්තලා සීට් එකෙන් පැනලා මෙතනට එන්නේ. ඒ ඩ්‍රයිවර් අංකල් මේක පාර මේ බස් එක නවත්තලා මේ පැත්තට ආවේ. උඹලගෙන් සල්ලි ගන්න ආවේ. උඹලා නිකන් යන්නේ නෑනේ මේකේ. ආපෝ කතා කරපු කැත සල්ලි දීලා තමයි යන්නේ. කොහොමද නොදී යන්නේ? රණපුරට 3ක් දෙන්න. අංකල් ටිකට් දෙන්න නැද්ද? උන් ආයෙ ටිකට් හොයන් ආවොත් නම් හොඳට කියලා අත්තරින්න ඕනි. ඇයි අප්පා සල්ලි ගන්නව ටිකට් දෙන්නේ. ඒ වැඩන්නේ.
මාත් පොඩ්ඩක් නිදාගත්තා නම් හරි. නිදිමතක් නැති වුණත් පොඩ්ඩක් දැන් නම් නිදිමතයි. ළමයිනේ මොකක්ද ඒ වුනේ? අනේ මන්ද සීයේ එකපාරනේ වාහනේ ගැලවිලා ගියා වගේනේ. මේ පොඩ්ඩක් එළියට බහලා බලමුද? මම හිතන්නේ බ්‍රේක් එකේ මොකක් කර අවුලක් වුණාද දන්නේ නැහැ නේ. අප පොඩ්ඩක් එළියට බහලා බලමු කට්ටියම. ඒක වෙන්නත් පුළුවන් අර ඩ්‍රයිවර් කාර්යය ගෙලින පිස්සු වල හැටියට. ඒ යකා මේ බස් එක යන ගමන් නිදිදී නවත්තලා තමයි අවිල්ලා මේ ටිකට් ගත්තේ. ඌද කොහෙ තනියම ගේම ගහන්නේ මං හිතන්නේ. අනේ මන්ද බස් එකට නැගිද්දිම ටිකට් ගත්තා නම් එකක්. ඕගොල්ලන් නිදාගෙන ඉර වෙලාවෙලා තමයි ටිකට් ගත්තේ. එහෙම දෙයක්ත් වුණාද? අපිට නින්ද ගිල්ලන් තිබ්බේ. බස් එකේ මොකෙක්වත් ඇත්තෙක් නෑ. අපිට අග්ගාලා බෑලා බලමුකෝ. මේ අඳුරු මොහොතේදී බස් එක හදිසියෙම නතර විය. සීයේ ලොකු දෙයක් නේ වැස්ස පායපු එක. ඔව් කොල්ලෝ, වැස්ස නම් පෑපු එක ලොකු දෙයක්. හැබැයි මේ හුලම් පාර තමානේ. මේ අංකල් මොකද්ද දැන් ඔයකොට වෙලා තියෙන්නේ? මම දන්නේ කොල්ලෝ, මාත් මේ හොයන ගමන් ඉන්නේ. රත්නදීප් මල්ලි පොඩ්ඩක් එන්නකෝ මේ පැත්තට. ඇයි අක්කේ මොකෝ කේස් එක? නැහැ මල්ලි, මට මේ මිනිස්සයා ගැන එන සැකයක් තියෙන්නේ. මොකද අප්පා බලන්න කතා බහ කරන විදිය. අනිත් එක අද බලදලා ඉන්න විදිය බලන්නකෝ. සාමාන්‍ය බස් ඩ්‍රයිවර් කෙනෙක් වුණා සාහනේ පොඩ්ඩක් ෂර්ට් එකක්වත් දාගෙන ඉන්න ඕනේ. මේ බලන්නකෝ මොකද්ද මේ ඉන්න විදිය. ඔව් ඇත්ත. මොකද ඉතින් මෙයා වැඩ කරන විදියත් එක්ක එහෙම හිතන එක සාධාරණයිනේ. මොකද ඉතින් බස් එකට කොන්දොස්තර කෙනෙක් නැහැ. හරියට ඇඳුමක් දාගෙන නැහැ. කතා බහ කරන විදියත් හරිම කැතයි. එහෙමත් එක්ක ඉතින් ඕක හිතන එක සාධාරණයි තමයි. මොනා කරන්නද ඉතින් මේ එකම බස් එකනේ දැන් තියෙන. මේක යන්නේ ඉතින්. බලන්නකෝ, උඹලගේ වැඩ නිසා තමයි මේ බස් එක යන්න ඕනේ. නැත්තම් උඹලගේ අම්මත් එක්කම අපිට යන්න තිබ්බනේ. ඉතින් සීයේ විභාග තියෙන දවසට යන්න නැතුව ඉතින් මම මොකක් කරන්නද කියන්නකෝ. හරි බොස්, කට්ටිය වෙවන්න එහෙනම්. දෙන්නෙක් විතරක් එවන්න. ඔව් බොස්, අදත් සුපිරි දඩයමක් අපිට කරන්න පුළුවන්. මොකෝ තත්ත්වය අංකල් දැන් මේක හරිද? ඔව් දැන් හරියන්න තමා හදන්නේ. කට්ටිය එළියට වරෙල්ලා. සීයේ මේ පැත්තනොත් එකෙක් ඇවිල්ලා. පැත්තෙන් මේ ගෑණියේ හැම පැත්තෙම ඇවිල්ලා ඉන්නේ. බලව අල්ලගන්න යකෝ, අපි ඇවිල්ලා තියෙන්නේ අද. බල කවුද යකෝ අනිත් කුඹලයි මෙහෙම කරන්නේ? කටවහපන්. තෝ දන්නවද යකෝ අපි ගැන? අපි යකෝ කරන්නේ අවයව අරගන්න එක. තොපිත් ඒකට අදාළයි යකෝ. ඉවසුව ඇති උන් ටික වල්ලගනින්. සීයේ අපි මෙහෙම හිටියොත් නම් කොහොමත් මාට්ටු වෙනවා. අපි කොහොම හරි මෙතනින් පැනගමුද ටක් ගාලා. පොඩි පිහිපාරක් කාගෙන හරි කමන්නේ. මෙතනින් දුවාගත්තොත් අපිට ජීවිතේ බේරගන්න පුළුවන්. රත්නදීප කොල්ලෝ, උඹටත් ඇහෙනවනේ. මොකක් හරි මෙතනින් කරලා ටක් ගාලා පැනගමු. හරි මල්ලි ටක් ගාලා එනං අපි දුවලා පැනගමු. උන් හිතාගෙන ඉන්නේ මේ කැලෙන් දුවලා පැනගන්න නම්. ඔහොම දුවන්න දීපල්ලා. හරි එහෙනම් දඩයෙන් පටන් ගන්න තියෙන්නේ යමල්ලා. මල්ලි කෝ අපේ සීයා? ඇයි දැන් ඔය පිටිපස්සෙන් ආවා නේද? මොකක් හරි සීයට වුණාද දන්නේ නේ. අපිත් ඔහේ දුවන් ආව ඊට පස්සෙවත් ඇරලා බලන්නේ නැතුව සීයා දිහා ඇරලවත් බැලුවේ නෑනේ අපිත්. මොකද කරන්නේ? අපි දැන් ආයෙත් ආපස්සට ඇරලා ගිහිල්ලා බලනවද? රත්නදීප් මල්ලි අර බලන්න. මගේ මූණ දාලා සෝන් ගොතක් ගහලා මිනි පෙට්ටියකුත් තියලා නේද? කවුද රත්නදීප් මල්ලි මේ වගේ දේවල් කරන්නේ නැත්තේ? පොඩ්ඩක් ඉන්නක්කේ මම බලන්නම්කෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මල්ලි ඕක බලන්න යන්න ඕනේ. අපි ආයෙත් හැරලා යන්. නෑ අක්කේ මොකද්ද මේ වෙන්නේ කියලා අපිටත් දැනගන්න එපේ. උඹලා හිතන්නේ අපි මොක්කු කියලාද? තොපි වල්ල ගන්න අපි මේ නිකන් ආව නෙමේ යකෝ. අක්කේ මුන්ගේ කතා වැඩක් නෑ. අපි ඉක්මනට දුවලා ගිහිල්ලා පැනගමු. අත්තරපන්. උඹ නවතින්නේ නෑනේ. ඉඳපන්කෝ.
වෙලේ ඇහුණනේ අපි මොනවද කරන්න කියලා. අපි ලේසි පාසු මිනිස්සු කියලා හිතනවත් තොපි. තොපි දෙන්නව මට එක අතකටත් මදීයකෝ. ඔබට අත්තර බම්මගේ බෙල්ල. අක්කේ ඔයා කොහොමරි මෙතනින් පැනගන්න. නෑ නෑ මල්ලි මුන්ට එහෙම කරන්න දෙන්න බෑනේ. අත්තර බං කිව්වම අපේ අලුත්ම පරීක්ෂණය සාර්ථකයි නේද මැඩම්? ෂණිකව මතකය අමතක කිරීම. අම්මෝ මේක නම් අතිශයින්ම සාර්ථකයි. බලන්නකෝ මෙයාට මෙයාලගේ අක්කවත් අමතකුණා, අර සීයට එයාගේ මිනිවිරි අමතකුණා. එයාලා දන්නේ නෑ නේ ඉතින් මම මෙයාලගේ ඇත්තම මිනිවිරිවත් දුවවත් අක්කවත් කවුරුත් නෙමෙයි කියලා. ඒ හැමදේම ෂණිකව අමතකුණ හැටි බලන්නකෝ. දැන් අර නාකියවත් අල්ලගෙන නැත්තේනේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. මේගොල්ලන්ව මට සෙට් වෙච්ච එක ලොකු දෙයක්. නැත්තම් ඉතින් වෙන කාවරි සෙට් වුණා නම් මතකේ පොඩ්ඩක් හරි එන්න තිබ්බා. මේගොල්ලන්ගේ නම් දශමයක්වත් මතකේ ආවේ නැහැ. ඒක නිසා ඉතින් මේ වැඩේ අති සාර්ථක වුණා. දැන් ඉතින් මූවත් තරම් වරෙන් අපේ ඊතර පරීක්ෂණ ටික කරන්න පුළුවන්. වව් අතරගංගෝ අනේ අපි තුන් දෙනාට යන්න දෙන්න. අනේ මේ කටවාගෙන ඉඳපන් හොඳේ. නැත්තං අනේ දුවේ මාව බේරගන්න දුවේ. මොකක් බොහොමද යකෝ මෙතන්ට ආවේ? උඹට දැන් ඇති ඔක නවත්තන්නකෝ. දුවේ මේ hina වෙවි ඉන්නේ මුන් එක්ක. ඇවිල්ලා මාව බේරගන්නකෝ. කොහෙදනේ ඔයාලට දුවලා හිටියේ? මම ඔයාගේ දුවෙක් නෙවෙයි. මොක? ඔයා මගේ මිනිබිරිනේ. රත්නදීප මල්ලිය මතක නැද්දනේ ඔයාගේ මල්ලි? මොනවද මේ කියන්නේ? මූ කරදරයක් වීගෙන වගේ ඉන්නේ. අන්න අර ප්‍රතිඖෂධය ගන්නකො අර බිමින් තියලා ආවේ. ඒක ගන්නකො බලන්න. ඒක නෙමේ කෝ අනිත් එක. එයාව දැම්ම මැඩම් මේ එළිය මුර කරන්න කියලා. මැඩම් මට මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. ඇත්තටම මෙතන වෙන්නේ මොකද්ද? හරියටම මට තාම තේරෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ මතකේ ෂණිකව නැති වෙලා යන එක. නැත්තම් ඊට වඩා ලේසි මෙහෙම කිව්වොත් මේකෙන් වෙන්නේ සල්ලෝම කිව්වොත් මිනිස්සු මෝහණය වෙන එක. මෝහණය වෙනවයි කියන්නේ ඉතින් දන්නවනේ. මේගොල්ලන්ට නැති මතකයක් ආයෙත් අලුතෙන් ආව විතරක් නෙමෙයි. තිබිච්ච මතකේ නැති වෙලත් ගිහිල්ලා. දැන් ඉතින් මේ ප්‍රතිඖෂධය දීලා බලමු. මේකත් හරි ගියොත් මේක තමයි ආයෙත් සාර්ථකම නිර්මාණය වෙන්නේ. ඔව් මැඩම් ඒක නම් ඇත්ත වෙන්න ඕනේ. මොකද ඉතින් මුන්ට පේනවනේ. මුන්ට මේ ඊයේ වෙද්දි ගෙදර කවුරුත් මෙහෙම දුවෙක් හිටියේ නෑ. දැන් මෙතන මේ දුවේ කියලා කතා කරනවා. අම්බෝ මේ ප්‍රතිඵලේ නම් මාරම සාර්ථකයි මැඩම්. ප්‍රතිඵලය සාර්ථකයි කියනවට වඩා පරීක්ෂණය සාර්ථකයි කියලා කිව්වනම් තමයි හොඳ. දැන් ඉතින් ඕගොල්ලන්ටත් මේ ඕගොල්ලන් කරන් යන වැඩ ටික සුපිරියට කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ සම්බන්ධ වීමත් ලොකු දෙයක්. නැත්නම් ඉතින් මුන් ටිකෝ මෙහෙම අල්ලගන්න හම්බෙන්නෙත් නෑනේ. ඕගොල්ලන් දීපු තොරතුරුත් එක්ක ගානට මේගොල්ලන් තමයි ගැලපෙන්නේ මේ වැඩේට. ඔව් මැඩම් ඩීල් එකේ විදියට එහෙනම් දැන් මේ නාකියට 100 ගන්න තියෙන්නේ. අපි ඔයාගේ පරීක්ෂණයට උදව් කරා. ඔයා හින්දා අපිට මිනිස්සු දෙන්නෙක්ම ලැබුණා. ඒයි අත්උස්සපල්ලා. තොපි කට්ටිය මෙතනට මිනිස්සුන්ට කරන දේවල් අපි මේ දැනගෙන ආවේ. මම මේ මෙහෙම මොර සංචාරයේ යද්දි සද්දයක් ඇවිල්ලා ආවේ මොකද්ද බලන්න. මට කලිනුත් ඔත්තු දෙක තුනක් ඇවිල්ලා තිබ්බා. ඒ සර්ච් කරද්දි මොකක්වත් හම්බුන්නේ නැහැ. හැබැයි අද නම් අතට මාට්ටු වරෙල්ල යන්න ඔක්කොම. මම මේ කොහෙද ඉන්නේ? අනිත් කවුද මේ මගේ අතපය බැඳලා දැම්මේ? මේ අපි පරීක්ෂණ කරපු තැන නේද? එතකොට අර පොලිසිය කෙනෙක් ඇවිල්ලා අපිට අර 100 නැති වෙන්න තිබ්බේ. එතකොට මම කොහොමද මෙතනින් 100 ආවේ? එතකොට කොහොරන් තුන් දෙනා මොකක්ද අප්පා මේ වෙන්න යන්නේ? අනිත් එක කවුද අප්පා මේ එලවෙන්නවත් බැරි වෙන විදිහට අතපය ගැට ගහලා තියෙන්නේ? කොහොම හරි අඳෙන් බිමට හරි පෙරළුණා නම් හරි.
නෑ උඹට ඇඳෙන් බිමට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. මං ළඟට ඇවිල්ලා ඉන්නේ දැන්. මේ මොකද්ද මිනිස්සුયો මේ කරන්නේ? අපේ ඇග්‍රීමන්ට් එකේ එහෙම එකක් තිබ්බේ නෑනේ. මම කිව්වේ ඉතින් ඔයාලට මේ දඩයන් කරන් මිනිස්සු ටිකක් අරන් එනවා කියලා විතරයිනේ. මාව දඩයන් කරන්න කිව්වේ නෑනේ. අපි වැඩ කරේ ඉතින් ඇග්‍රීමන්ට් එකට තමා මිනිස්සුયો. ඉතින් ඔයා කිව්වේ ඔයා දඩයන් කරන්න මිනිස්සු ටිකක් අරන් දෙන්නම්. ඔයාගේ පරීක්ෂණය කරන්න කියලානේ. ඉතින් උඹේ පරීක්ෂණය කරා අපි දැන් මේ කරන්නේ දඩයන් කරන එක. ඉතින් මිනිස්සුયો අර මන් දෙන්නේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ දෙන්නට ඕන දෙයක් කරගන්නවාකෝ. ඉතින් එහෙම ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ දැන් ඔහේ කිව්වේ. ඔව් ඇග්‍රීමන්ට් එකේ තියෙන විදියට තමයි වැඩ කරේ. එතන දැන් දෙන්නෙක් නෑ. එතන එක්කෙනයි ඉන්නේ. ඇයි ඉතින් එක්කෙනෙක් එද්දිම ඉවරයක් කරලානේ ඉවලා තියෙන්නේ. මොකක්ද? ඒ කතාවේ තේරුම මොකද්ද? මොකක්ද ඒ කතාව කියලා නේ දැනගන්න ඕනේ. උඹලා අර අතනින් එද්ද රතු පාට ෂර්ට් එකක් තියෙන එකාට අරම දෙයක් කරලානේ ගෙනාවේ. දැන් ඌ ජීවතුන් අතර නෑ. ඒක නිසා ඒ වෙනුවට උඹව ගන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ තමුන්ලා එන බොරුවන්න කරලා තියෙන්නේ. ඔව් යකෝ ඔය පරීක්ෂණය කළා නිකන් ඉන්න තිබව අපි දන්න නිසා තමයි අපි මෙහෙම දෙයක් කරේ. ඒ වෙලේ ආවෙත් ඇත්තටම පොලිසිය කෙනෙක් නෙමේ. ඒත් අපේම ගෝලයක් තමයි ආවේ. අනිත් එක යකෝ ඔබ මේ වෙලියට ගිහිල්ලා කිව්වොත් අපි ඉඳලත් ඉවරයි. ඒ විතරකුත් නෙමේ. ඔබ මේ පරීක්ෂණයට අපිවම යොදාගත්තොත් ඊට කලින් අපි මොකක් හරි කරන්න ඕනේ. අනේ මට යන්න දෙන්න. අනේ මට අනුකම්පා කරලා මෙතනින් යන්න දෙන්න. අනේ මම ඇදලා කියන්නම්. ඔබවත් අරින්න ඔබට අනුකම්පා කරන්න. විසිදු කරන්න එපා යකෝ. ඔබ එහෙම මිනිස්සුන්ට කරලා තියෙනවද? ඔබට වෙන්නේ අද මේ චේන්සෝ එකේ පාර කාලා බලන්න තමා. එපා ඔය දේ නම් කරන්න එපා.